ලෝකිත් රිෂි මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ එක දාන්නේ අප්‍රේල් මාසේ අන්තිම. අවුරුද්දට ගොඩක් තෙල් කෑම කැවුණු නිසා ඇඟේ තියෙන තෙල් ගතිය අඩු කරන්න කොලෙස්ටරෝල් වලට එතකොට සෙම් රෝග වලට කෑම අරුචියට මේ ඔක්කොටම ගුණ දෙන රසම් හොද්දක් එහෙම නැත්නම් තැඹුම් හොද්දක් ඉක්මනට හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් අපි බලමු ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මෙතනදි මම අරන් තියෙනවා කරපිංචා ඉත්තක්, අවුමිරිස් කරලක්, උළුහාල් තේ හැඳි කාලක්, රතු ලුණු ගෙඩි 4ක්, මාදුරු තේ හැඳි කාලක්, කොත්තමල්ලි ඇට තේ හැඳි 1ක්, සූදුරු ඇට තේ හැඳි භාගයක්, සියඹලා ඇට 2ක් වගේ අරන් තියෙනවා. ගම්මිරිස් ඇට 4ක් 5ක් වගේ අරගන්න. කුරුඳු පොතු පොඩි කෑල්ලක්, ඉඟුරු පොඩි කෑල්ලක්, කරාබුන ඇටි 2. ඉතින් මෙතනදී තැඹුම් හොද්ද මම දෙන්නෙකුට වගේ අද හදාන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට තමයි මම අරන් තියෙන්නේ. මොකද තැඹුම් හොද්ද කියන්නේ ගොඩක් බොන්න පුළුවන් දෙයක් නෙමෙයි. ටිකයි බොන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ ප්‍රමාණයට තමයි අරන් තියෙන්නේ. ඊට අමතරව සුදු ලුණු ගෙඩි මේ වගේ 4ක් විතර අරගන්න. තැඹුම් හොද්ද හදන්න මම ගත්තේ මැටි ඇතිලියක්. මොකද සියඹලා එකතු කරන නිසා මැටි ඇතිලියක් තමයි ගොඩක් සුදුසු. ඉතින් මේකට අපි මුලින්ම හීනියට කපාගත්ත රතු ලුණු, සුදු ලුණු, අවුමිරිස් මේ ඔක්කොම ද්‍රව්‍ය ටික මැටි ඇතිලියට දාගන්න. ඔයාලට කියන්න බැරි වුණා කොත්තමල්ලි සූදුරු ටික බ්ලෙන්ඩ් කරගන්න. අනිත් ඒවා බ්ලෙන්ඩ් කරන්න එපා. කෑලි හිටින විදිහට කොත්තමල්ලි සූදුරුයි විතරක් බ්ලෙන්ඩ් කරලා මේ මිශ්‍රණයට එකතු කරගන්න. ඉතින් ඔයාලට මේ දාන ද්‍රව්‍ය මතක තියාගන්න ලේසි. මොකද අපේ කුස්සියේ තියෙන සියලුම කුළුබඩු වර්ග මේ තැඹුම් හොද්දට එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර අඩු කෝප්ප 2ක් මේ වගේ ඇතිලියට එකතු කරගන්න. ලුණු එකතු කරගන්නකොට මේ වගේ ස්වල්පයක් එකතු කරගන්න. මොකද ලුණු වැඩි වුණොත් තැඹුම් හොද්ද බොන්න බෑ. ගොඩාක්ම අඩුවෙන් තමයි ලුණු එකතු කරන්නේ. ඊට පස්සේ මේක ලිපේ තියලා වහන්න එපා. පියනෙන් වහන්න නැතුව මේ වගේ තැම්බෙන්න අරින්න. දැන් මේ පේන්නේ විනාඩි 10කට විතර පස්සේ. ඉතින් මේ වෙනකොට පහේ ටික ඔක්කොම තැම්බිලා. ඉතින් මම සුදු ලුණු ටික පොඩ්ඩක් මේ වගේ හැන්දින් පොඩි කරගත්තා. මොකද එතකොට කන්න ලේසි. ඉතින් මේක ඔයාලට ඕන නම් බ්ලෙන්ඩර් කරන්න පුළුවන්. ඒනට සාමාන්‍යයෙන් තැඹුම් හොද්ද බ්ලෙන්ඩර් කරන්නේ නැහැ. ඉතින් මේක ඕන නම් කන්න අපිරියනම් වගේ පෙරලා ගන්නත් පුළුවන්. ඉතින් අන්තිමට මේක බාන්න කිට්ටු කරලා මම මිරිස් කුඩු තේ හැඳි කාලකටත් පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගත්තා. මෙතනදී මම තැඹුම් හොද්ද හදන්න වතුර අඬු කෝප 2ක් එකතු කරානේ. ඉතින් මේ අඬු කෝප 2 අඬු කෝප 1ක් තරමට අඩු වෙනකල් ලිපේ තියලා හිඳ ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මං හදපු තැඹුම් හොද්ද. ඉතින් මේ තැඹුම් හොද්ද කෑම රුචිය වඩවන්න, ඒ වගේම බබාලා හම්බ වුණු අයට, කොලෙස්ටරෝල් වැඩි අයට තෙල් අඩු වෙන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට ගුණ දෙන තැඹුම් හොද්දක්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.